බ්ලොග් එක කවන්න ඕන නම් මෙහෙ ඉන්නේ නෑනේ. මගේ ළමයා හින්දා මම මෙහෙට ආවේ මම දුක් විඳින්නේ. හරිද? පහුවේ ළමයාට අවුරුද්දට කන්න නෑ. මට ළමයාට කන්න නෑ මට සල්ලි දාන්න නෑ. මම ගේටේ කතා කරා 25ක් දාන්න කිදෙන්න කියලා. අයියාලන සුබ දවසක්. මම මේ වීඩියෝ කරන්න ගත්තේ රුමේනියාවට එන්න ආසාවක් අමාරුවක් එන රුදාවක් තියෙන සාමාන්‍ය කොහොම හරි කරලා යුරෝප් වලට පැන ගන්න ඉන්න ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සහ ඉතින් වැඩි හිටියෝ වෙනුවෙන්. මොකද යුරෝප් එන්නේ ගියමක් ගහලා තමන්ගේ ජීවිතේ කොට දාගන්න. ඉතින් මම කලින් වීඩියෝ දෙකක් කරා. ඉතින් ඒ වීඩියෝ දෙක කරෙත් රුමේනියාවේ ඇවිල්ලා ඉවරලා හොරුන්ට අහු වෙන්න එපා කියන වීඩියෝ දෙකක් තමයි කරේ. මොකද මේ වීඩියෝ දෙක කරේ පළවෙනි එකේ දාන්න බැරි ටික තමයි දෙවෙනි එකේ දාලා තිබ්බේ. ඉතින් පළවෙනි එකේ දාපු කමෙන්ට් හින්දා තමයි දෙවෙනි එකෙත් කමෙන්ට් වල තිබ්බ ප්‍රශ්නයි මට බැනපු ඒවත් එක්ක තමයි මම ඒක දාලා තියෙන්නේ. මොකද මට මේකෙන් කිසිම බෙනිෆිට් එකක් නැහැ. මොකද මම කැමතියි මේකෙන් එක් හරි මේ වීඩියෝ එක බලලා ඉවරලා හැදිලා හොරුන්ට අහු වෙන්නේ නැතුව පිළිවෙලට කොතනින් හරි එනවනම් මම කොතනකවත් එන්න එපා කියන තැන නැහැ. වරෙල්ලා ඇවිල්ලා ගේමක් ගහගෙන ඉන්න. එච්චරයි වෙන්න ඕනේ. හැබැයි මේක මාෆියාවක් වෙලා තියෙනවා. මේක මාෆියාවක් වෙලා තියෙන කෙලින්ම දැන් කටාර් අනම්මනම් ඒ රටවල ගිහිල්ලා ඩුබායි වලට ගිහින් දාලා ඉවරලා අතෑරලා දාන කතන්දර දන්නවනේ. ගිහිල්ලා ඉවරලා වීසා නැහැ. ඒක ගිහිල්ලා ඩොකියුමන්ට් හදලා පාර දාලා දෙනවා ජොබ් නැහැ. ඒ වගේ සීන් එකක් දැන් යනවා ඇක්ටිව් වෙන්න රුමේනියාවේ. ඉතින් මේ ගැන කතා කරලා තමයි කලිනුත් වීඩියෝ දෙකක් කරා. ඉතින් ඒකට සම්බන්ධ වෙලා හිටපු ඒකෙන් අත්දැකීම් ගත්ත ඒ කියන්නේ ඒකට අහුවෙච්ච කට්ටියගේ නම් ගම් නැතුව මම කතා කරා. ඉතින් ඒකට ගොඩක් කට්ටියක ප්‍රතිචාර තිබ්බා. ඉතින් ප්‍රතිචාර වලට වැඩිය හොඳ ප්‍රතිචාර වලට වැඩිය නරක ප්‍රතිචාර ගොඩක් තිබ්බා. මොකද ඒකට ටිපර් වෙච්ච ගොඩක් අයියලා හිටියා මෙහෙ. ඉතින් ඒක ටිපර් වෙන්නේ නැති කක්ක පැකට් මේ වීඩියෝ බලන්න නැතුනට කමක් නැහැ. ඒ කියන්නේ මේකට වමනාවක් තියෙන කට්ටිය බලන්න. මේ රුමේනියාවේ ඇවිල්ලා ගොඩක්ම ප්‍රශ්නේ තියෙන්නේ රුමේනියාවට එන්න ඉන්නවත් ආපු අලුත අයගවත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකේ පරණ අය ඉතින් පොඩ්ඩක් ඉතින් දන්නවනේ එනවට තමන්ගේ අන්තට්ටුව හින්දා එහෙම ප්‍රශ්නයක් තියෙන මේක කමන්නේ වැරදි හරි ගන්න පැත්තට ගන්න එක්කෙනා. මම කතා කරන්න මෙන්න මේ ගැන විතරයි. දැන් ඒජන්සි වලින් කරන එන්න කුපාඩි වැඩක් තියෙනවා. දැන් ඒක සරටම යනවා. සරටම යනවා කියන්නේ මෙහෙම කියන්නම්කෝ. හරි. ලංකාවේ ඒජන්සි වලින් ගන්නවා ජොබ් ඔෆර්ස් දෙනවා කියලා. ජොබ් ඔෆර් තියනවා කියලා ඉවරලා අරගෙන ඉවරලා සල්ලි අරගෙන ලක්ෂ 15ක් 18ක් විතර එක මිනිස්සෙක්ගෙන් අරගෙන ඉවරලා ජොබ් එක දෙනවා. ජොබ් එක තියනවා කියලා ඉවරලා ඔෆර් ලෙටර් අස්සම් කරලා ඉවරලා වර්ක් පර්මිට් අවුරුද්දක් විතර කාල ගාලා ඉවරලා දීලා කොහොම හරි එවනවා. ඒ එවන සමහර කට්ටියගේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔක්කොම සල්ලි අරගෙන ඉවරලා කොහොම හරි දැන් වීසා එක පොතට වැදුනාන් පස්සේ වීසා එක මාස 3 යන්න කලින් මෙහෙ ඉන්න බෑ. මම දන්න කතන්දරේ මේක. මාස 3 යන කලින් මෙහෙ ඉන්න ඕනේ. එතකොට ඒ මාස 3 යන කලින් මෙහෙ ඉඳලා ඉවරලා මෙහෙ වැඩ ටික කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙ TRC ඇප්ලයි කරලා ඉවරලා ඒ ටික කරගන්න ඕනේ. එතකොට TRC ඇප්ලයි කරන්න දැන් ආයෙ කතන්දරයක් යනවා. දැන් මාස 3 පැන්නයින් පස්සෙත් ආයේ වීසා එක තව මාස 3ක් කතා කරලා දික් කරගන්න පුළුවන් කියලා. දන්න තරමින් එහෙම නැහැ. මම දන්න තරමින් කවුරු හරි දන්නව නම් මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවනම් ඒක කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම පුළුවන් කියලා. ඒතකොට ලංකාවේ මාස 6ක් පහු වෙලා. ඒතකොට පළවෙනි වීසා එකත් ඉවරලා තව මාස 3ක් ගියන් පස්සේ එවන්න පුළුවන් කතන්දරයක් දන්නේ නැහැ ඇත්තටම මම. ඒ කියන්නේ මම කොහෙන්වත් හොයලා බලලා ඉවරලා නොකියුවට සාමාන්‍ය ලංකාවේ දැන් මාස 6 පැන්නේ වුණොත් ඉන්නවා. ඒතකොට එහෙම විකාරයක් කරන ඒජන්සි තියෙනවා ඇති වෙන්න. දැන් මෙහෙට ඇවිල්ලා තියෙනවා නුවර ප්‍රසිද්ධ ඒජන්සි දෙකකින් සහ තවත් ඒජන්සියකින්. මම ඒජන්සියට නම් කියන්නේ නැහැ. මොකද සම්පූර්ණ විස්තරයක් හොයාගන්න නැතුව මම ඒජන්සියට නම් කියලා ඉවරලා කෙනෙක් බ්ලේම් එක දාන්නේ නැහැ. මොකද මටත් මේකේ විස්තරේ දැනට දෙන්නෙක් විස්තර දීලා තියෙනවා. ඒ විස්තර අනුව තමයි මම මේ කතා කරන්නේ. ඒජන්සි දෙකෙන් එවලා තියෙනවා. එවපු එක තැනකවත් කපල් එකක් එවලා තියෙන එක තැනකින් වයිෆ්ට ජොබ් එක හම්බෙලා තියෙනවා. හස්බන්ඩ්ට මාස 2කමාරක් යනකම් ජොබ් එක නැහැ. ඒක එක. ඒ ජොබ් එක දුන්නත් ඇවිල්ලා තියෙන්නේ පේස්ට්‍රි සයිඩ් එකට. ඒ කියන්නේ හොටෙල් පේස්ට්‍රි පැත්තට. එතකොට ඇවිල්ලා ඉවරලා බේකරි කියලා වැටලා තියෙන්නේ. හරි කමක් නැහැ. ඒක කොහොම හරි කමක් නැහැනේ. ඒතකොට මම මේ කතා කරන්නේ හස්බන්ඩ්ට ජොබ් එකක් නැහැ මාස 2කමාරක් යනකම්. හැබැයි වයිෆ් වැඩ කරනවා. එතනින් පස්සේ මාස ගාණක් ගෙදරත් වැඩ කරනවා. එතනත් වැඩ කරනවා. වත්තෙත් වැඩ කරනවා.
තැන් 3-4ක වැඩ කරනවා. ඒත් කියපු තැනට නෙමෙයි දාලා තියෙන්නේ ජොබ් ඔෆර් එකේ තියෙන වර්ක් පර්මිට් එකේ තියෙන තැන නෙමෙයි. ඒත් මාස 2කමාරක් යනනම් හස්බන්ඩ් වෙනින් තැනක ඒ හස්බන්ඩ්ට කන්නවත් 7-5ක්වත් නැහැ. හස්බන්ඩ්වි තව එක්කෙනෙකුත් එක්ක තමයි එතනින් එහා හස්බන්ඩ්වි තව පිරිමි කෙනෙකුත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ ඒජන්සියෙන්. එතකොට ජොබ් එකක් නැහැ. හරිද? ඊට අමතරව තව මිනිස්සෙක් ඇවිල්ලා තියෙනවා. නුවර ප්‍රසිද්ධ ඒජන්සියකින්. ඒත් එමම තමයි ඒගොල්ලෝ කරන්නේ මෙහෙට ගෙනහල්ලා එක ආයතනයකට දානවා. මෙන්න මේකයි බිස්නස් එක. එක ආයතනයකට දානවා. හැබැයි ඒ ආයතන එහෙම ජොබ් එකක් නැහැ. හැබැයි තොගේට ගෙන්නනවා. හැබැයි මේක ඒ ආයතනයේ ප්‍රධානිනුත් දැනගෙන වර්ක් පර්මිට් එක ඉෂුව කරන විතරයි කරන්නේ. හැබැයි එතනින් ඒ ලාභය ගන්නවා. උන්ට ජොබ් එක දෙනට වැඩිය එක ලාභයි වර්ක් පර්මිට් එක ඉෂුව කරලා පැත්තට එන එක. හැබැයි එතෙන්ට ගෙනහල්ලා ඉවරලා දාලා ඉවරලා මේ මිනිස්සුන්ගෙන් ටොයිලට් හොද ගන්නවා, වතු සුද්ධ කර ගන්නවා, ඔක්කොම කරලා මාසයක් එකමාර තියලා ඉවරලා රිලීස් එක දීලා අයින් කරනවා. එතකොට අර වැඩ කරපු කාලේ සල්ලිත් නැහැ. රිලීස් එක දුන්නාන් පස්සේ ඒජන්සියට කතා කරාන් පස්සේ ඒජන්සියෙන් කතා කරන්නේ නැහැ. මොකද රිලීස් එක දීලා මෙහි ආයන් පස්සේ රිලීස් එක දීලා ඉෂු අයින් කරාන් පස්සේ එතකොට අර ආපු මිනිස්සයා තමයි ජොබ් එකක් හොයාගෙන ඒක කරගන්න ඕනේ. මේ ලංකාවෙන් එන අපේ උන්ට මේ සක්කිලි වැඩ කරන්නේ රුමේනියාවේ ගෑනු කෙනෙක් සහ එකම පවුලේ දෙන්නෙක්. දැන් මේ ගොඩ දෙන්නට කරලා තියෙන්නේ ඒ උන් තුන්දෙනා හරහා. මම මේක නම් ගම් ඇතුව කියනවා මම ඊළඟ වීඩියෝ එකේදී. මොකද මට තව මේක ප්‍රූෆ් කරගන්න ඕනේ. එතකොට මේගොල්ලෝ කරන්නේ මෙහෙ මිනිස්සෙක් මෙහෙ රුමේනියන් එකෙක් හොයාගෙන ඒක යනවා ෆැක්ටරියක් ගන්න කියලා ජොබ් මොනවද තියෙන කියලා අහගෙන. එතකොට තියෙන ජොබ් තියෙනවනේ. ජොබ් ටික සිලෙක්ට් කරගෙන ඇවිල්ලා අර එළියට දාන රිලීස් දාන උන් ටික දින්නේ. ඒ ලංකාවෙන් කිසිම අවුරුදු එකමාරක් විතර බලාන් ඉඳලා මෙහෙත් ඇවිල්ලා මාස අඩුම ගානේ හරි එක පඩියක්වත් ගන්න නැති උන් ටික අර තැන් වල ෆැක්ටරි වලට දානවා. එතකොට ඒ ෆැක්ටරි වලින් කිසිම දෙයක් කරන්නේ නැහැ මේගොල්ලන්ගේ ડોකියුමන්ට් සයිඩ් එක ගැන. ඒ කියන්නේ අඩුම ගානේ TRC එක ගහන්න නැත්නම් ආයි අලුත් තන වර්ක් පර්මිට් එක හදන්න කිසි දෙයක් කරන්නේ නැහැ. කරන්නේ නැති එක මේ හේතුව අර දාන ගෑනු මිනිස්සයා කියලා එයා හරහා තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා ඒ ආයතන ටික අත පිළිදගෙන ඉන්නේ. මේක දැන් ගොඩක් දෙනෙට වෙලා තියෙනවා. මොකද මේක ලංකාවේ තියෙන ඒජන්සි 3න් විතරක් නෙමෙයි මේ තියෙන්නේ. මේ ගෑනු කෙනාට ලංකාවේ ගොඩක් පොඩි ඒජන්සි ලොකු ඒජන්සි වලින් ඔය එළියට දාන ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය වර්ක් පර්මිට් ගෙනල්ලා එළියට දාන කට්ටියව මෙහෙ රෙන්ට් එකට දෙන සීන් එකක් තමයි කරන්නේ. කුලියට දෙනවා කියලා කියන්නේ මම එහෙම කියන එක සාධාරණයි. මොකද මෙහෙ වැඩ කරන සාමාන්‍යයෙන් මෑන් පාවර් ගෙනහල්ලා ඉවරලා අන්න ඒ වගේ සීන් එකක් තමයි මේ තියෙන්නේ. මෑන් පාවර් නෙමෙයි ජොබ් එකක් ගිහලා ඉවරලා කම්පැනි එකට ගෙනහල්ලා ඉවරලා ඒ කම්පැනියෙන් එළියට දානවා සතියක්වත් යන්න කලින්. එතන වැඩ කරනවා ලංකාවේ ලක්ෂ 1.5 1.20 1.10 ගත්ත කොල්ලෝ තියෙනවා. ජොබ් වලට ඇවිල්ලා ලංකාවේ හොඳ ජොබ් කරපු කොල්ලොත් ඉන්නවා. ඉතින් ඒ ඇවිල්ලා කකුසි හොදන දාන තත්ත්වයට ආවෙන් පස්සේ ලංකාවේ කාටද මේක ස්ථිර කරලා එන්න පුළුවන්. අමු හිතලේ පාරවල් සුද්ධ කරන්න දාලා තියෙනකොට කොහොමද කරන්නේ? පඩියක් වන් නොදී. සාමාන්‍යයෙන් මේක තේරෙන්න ලංකාවේ හිටියනම් සාමාන්‍යයෙන් අවුරුද්දට Taman ගෙදර හරි වැටලා ඉන්නත් පුළුවන්. දැන් මේ අවුරුද්දක් ඉවරයි. මේ කතා කරන 4 වෙනි මාසේ අවුරුද්ද ඉවරයි. හැබැයි ඔය ආපු දැන් මේ කතා කරන සෙට් එකෙන් එකෙක්ටවත් හරි පඩියක් හම්බෙලා නැහැ. මේක තනිකර මාෆියාවක් වෙලා ඉවරයි. කෙලින්ම අර ඩුබායි අනම්මන රටවල වල ගිහලා අතර දාන කතන්දරයක් තිබ්බනේ කාලය. අන්න ඒකම තමයි මෙහෙ යන්නේ. කිසිම පිළිසරණක් නැහැ. කොතනකටවත් පයින්න බෑ. ඒ කියන්නේ පයින්න අතේ සල්ලියක් නැහනේ. ගෙදරට දාගන්න 7-5ක්වත් නැහැ මේ මිනිස්සු අතේ. එතකොට දැන් මම කල්නුත් පුනා කිව්වා මේ ඒජන්සිනේ යනවා නම් පොඩ්ඩක් අහලා බලහල්ලා කියලා. කිසිම ඇහිල්ලක් බැහිල්ලක් නැහැ. දැන් මේ කලින් එකෙත් කතා කළා මම පෞද්ගලිකව මැසේජ් දාලා කිව්වා මචං පොඩ්ඩක් බලලා වරෙල්ලා කියලා. ඒ කියලා තීද්දිත් තවත් 4 දෙනෙක් ඇවිල්ලා ගිය සතියේ. ඒත් එතෙන් තමයි දවස් 3යි වැඩ දවස් 3න් එළියට දාලා. දවස් 3යි වැඩ කරලා තියෙන්නේ දවස් 3න් එළියට දාලා. මේ කතා කරන විදිහට මම මේ කතා කරන විදිහ සමහර කට්ටියට අවුල් වෙයි. ටිපර් කරන ගොඩක් කට්ටිය ඉඳී. ඒ වුණාට මම මේ කතා කරන්නේ අපේ මේකේ මොකක් හරි කරලා ඉවරලා මේක දැන් මේ එන්න ආසාවෙන් එන ගමනක් නෙමේක. ඉන්නේ ණය වෙලා කෙල වෙලා දැන්
වෙන්න තියෙන ඔක්කොම වෙලානේ දැන් මෙහෙට එන්නේ. සල්ලි තියෙන එක මේ වගේ රටකට එන්නේ නැහනේ. සල්ලි තියනවා යනවා වෙනින් රටකට. මොකක් හරි ගේමක් ගහලා ජීවිතේ පිළිවෙලක් වෙන්නනේ මේකට එන්නේ. හැබැයි මේ ඒජන්සි කාරයෝ තින් අපේ උන් හුරන් කාලේ ඉවරලා අවුරුදු කමක් නැහැ. ඈ ඉතින් කොච්චර කිව්වත් තේරුම් ගන්න බැයි නම් එන්නම් වාල්ලන් එන්න එපා. මේක ඇවිල්ලා සුරපුරක් නෙමෙයි ඇවිල්ලා ගේමක් ගහන්න බෑ මුල් කාලෙදී. මුල් කාලේ දැන් අවුරුදු එකමාරක් විතර අනිවාර්යෙන් දොංගේ තියෙන ණය ගෙවන්න අවුරුදු එකමාරක් දෙයක් යනවා. ඒ ණය ගෙවන කාලෙදී දැන් මෙහෙවිලා මෙහෙම නන්නත්තාරුණාන් පස්සේ කොහමද ඉන්නේ උන් ණය ගෙවන්න කියලා ඉවරලා ඔළුවෙන් තීරණයක් ගන්න. දැන් කලිනුත් කිව්වා යන්න තියෙනවා නම් යන්න තියෙන තැනකින් කතා කරලා ඉවරලා මෙහෙ ඉන්න කාට හරි යන්න සිටි එක දන්නවා නම් සිටි එකේ මොකෙත් හරි කතා කරලා ඉවරලා මෙහෙම එකක් තියෙනවද මෙතනින් මොකද්ද වෙන්නේ කියලා හොයලා බලන්න බැයි නම් අනේ එන්න එපා. නන්නත්තාර වෙනවනේ. දැන් මේ එක තැනක කෙල්ලෙක් අඬනවා කතා කරලා දැන් මට කතා කර විස්තරයක් ගුවා පැයකට වැඩි. බංගලි 3 දෙනයි කෙල්ලයි. ලංකාවේ එකම එක කෙල්ලයි ඉන්නේ වෙනින් කෙල්ලෙක් කියලා ගෑනු පරාණයක් ඇත්තම නැහැ. එතකොට එතනදී ප්‍රශ්නයක් වුණාන් පස්සේ එවලා තියන්නේ බේකරි එකට ගෙදර මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික ගෑණී මිනිහා ගෙදර මෙහි රුමේනියන් ගෑණී මිනිහා රණ්ඩුනාන් පස්සේ ප්‍රශ්න ඉවර වෙන්නේ කෙල්ලගෙන්. අන්තිමේ මේකට ගහන්න යනවා ඉන්න බෑ කියලා තමයි කෝල් කරන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ මොකටද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. මේක තන්නි කරන් මාෆියාවක් කියලා තියෙන්නේ. මොකද ඇවිල්ලි ඉවරලා අර එළියට දාන මිනිස්සු ටික තියෙන්නේ. අර කම්පැනි වලින් ඒජන්සි වලින් එළියට ඇදලා එළියට ගන්න මිනිස්සු ටික රිලීස් දීලා එළියට දාන මිනිස්සු ටික මේ අරගෙන මේ මෙහෙ ඉන්න ගෑණි හතර වටේ තියෙන කම්පැනි වල දාලා ඉවරලා ඒ කම්පැනියෙන් ලාභ ගන්නවා. කම්පැනියෙන් තමයි මේ පඩි ගන්නෙ. දාන තැන් වලින් සල්ලි ගන්නවා. ඒතර මුන්ට පඩි අපේ උන්ට පඩියක් ඇත්තෙත් නෑ. දැන් මාසෙකමාරක් විතර එක තැනක වැඩ කරා දැන් ඔහම ගෙනහලා දාලා සෙට් එකක්. දැන් ඒ කම්පැනියෙන් කියනවා සල්ලි ගෙවන්නේ නැහැ. උඹලගේ ඔෆර් එක ඩොකියුමන්ට් එක හැදෙනකම්. ඒතකොට ඩොකියුමන්ට් එක හදන්නෙත් ඒ කම්පැනියෙන් නෙමෙයි. අර දාපු දෙනින් හදන්න බෑ. එතකොට මුන් පොලිසියෙන් ඒ කියලා ඉවරලා මුන් එළියට දාන්නෙත් නැහැ. ඒ කියන්නේ වැඩකට එළියට දාන්න බෑ. පොලිසියෙන් එයි මෙහෙ කම්කරුවෙක්ෙන් ඇවිල්ලා මේ බලයි. එහෙම කරලා ඉවරලා එළියට දාන්නෙත් නැහැ. එළියට දාන්නේ නැතුව හිර කරන් ඉඳලා මාසෙ අන්තිමට පඩියකුත් නැහැ. කන්න සල්ලිත් නැහැ. එතකොට මොකද්ද මේ මිනිස්සු කරන්නේ? ආයි ගෙදර යන්නේ කොහමද? දැන් ගොඩක් මට දැන් මගේ ළඟ වීඩියෝ එකක් තියෙනවා මට දාන්න විදිහක් නැහැ. මොකද ගෙවල් වල මිනිස්සු ඔය ප්‍රශ්න දන්නේ නැහැ අත්‍තරම. ගෙවල් වල මිනිස්සු ප්‍රශ්න දන්නේ නැහැ. දැන් එක තැනදී කතා කරලා ඉවරලා කියනවා මල්ලි මෙහෙමයි හැමදාම උදේට මම වැට්ට යනවා කියලා යනවා. ඉතින් ගෙදරින් අහනවා ඒ සල්ලි වන්නේ නැතිලා. ගෙදරත් ප්‍රශ්නලු. ගෙදර වයිෆ් අහනවා ඒ සල්ලි වන්නේ නැති වැට්ට යනවා නම් කියලා. ඉතින් ඇත්තනේ සාධාරණයි. දැන් මේ උදේට දැන් ගෙදර මෙහෙ තියෙන ප්‍රශ්න ගෙවල් වල කියන්නත් බෑනේ. ගෙදරත් ණය වෙලා ඇවිල්ලා. ගොඩක් කට්ටිය ඉන්නේ මෙහෙ මානසික ප්‍රෙෂර් එකක ඔය ඒජන්සිලා ඉන්න කාලකන්ණි හින්දා. කාලකන්ණි කොට කමක් නැහැනේ. සිංහලෙන් මට මීට වැඩි කියන්න තේරෙන්නේ නැහැ. මට කියන්න තේරෙන සරලම විදිය. මේ වීඩියෝ එක බලනවා නම් මේක ෂෙයා කරන්න. මට වෙනින් කිසි දෙයක් එපා. මේකෙන් මට මේ ලංකාවෙන් ඉන්න එකෙක් හරි අඩුම ගානේ එකෙක් හරි මේකෙන් බේරිලා පිළිවෙලට තැනකින් එනවනේ. දැන් සල්ලි දීලා ඒජන්සි වලට සල්ලි බැඳලා ඉන්ටර්වයුව ගිහලා ඉන්ටර්වයුව පාස් වෙලා ඉවරලා වීසත් වැදිච්ච කට්ටියට කෙනින් කරන්න දෙයක් නැහැ. මේ වීඩියෝ බලනවා නම් අනේ ආයි ඉන්න බලාගෙන ආසාවෙන් ඉන්නේ උන්ට මේ කියන්නේ. අනේ උඹලා ජීවිත කෙලව ගන්න එපා. හරි තැනකින් බල්ලා වරෙල්ලා එනවනම් හොයලා බල්ලා. මේක රුමේනියාවේ උන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම තියෙන්නේ මේ ලංකාවේ මෙහෙ ඉන්නේ උන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මං කියන්නේ බොරනම් මේ කියන කතන්දරේ පොඩ්ඩක් අහන්න මේ එකක් විතරයි ඈ. කට්ටේකේ තමයි ගත්තේ අපි එයාපෝට් එකේ. ඇවිල්ලා ගෙනල්ලා දැම්මා ඩයිවර්ට් දුන්නා අපිව. අපි 6 දෙනෙක් ආවා. ඊට පස්සේ අපි වැඩ කරා. ඒක එනකොට අපි ආ ඉලෙක්ට්‍රිෂියන් නේ. ඉලෙක්ට්‍රිෂියන් ආවට පස්සේ ඉලෙක්ට්‍රිෂියන් නෑ. එතන ඒ ඉලෙක්ට්‍රිෂියන් ජොබ් එකක් එතන ඇත්තම නැති ජොබ් එකකට අපිව දැම්මේ. ඊට පස්සේ එතන ඉලෙක්ට්‍රිෂියන් ජොබ් එකක් නෑ. බලන් ගියාම. ඊට පස්සේ අපිට ක්ලීනින් කරන්න කිව්වා. ක්ලීනින් කරා හැමදේම දැන් කියනවා මේ මිනිස්සු ඔයාලා එතන වැඩ කරේ නෑ. ඒ හින්දාට අපි අයින් කරේ. පට්ට බොරුවක් කියන්නේ මං ඔක්කොම වීඩියෝවක් දෙන්න නෑ. සිංහල අවුරුද්දට අපේ ළමයාට කඩවන්නේ නෑ. මේ රුමේනියාවේ පට්ට දුකක් විඳින්නේ. මම බෙදෙන්න ගියාම බ්ලොක් කරලා වැඩ කරට. මම දෙල්ලෙක් දාලා වැඩ කරන්නේ රුමේනියාවේ ශ්‍රී ලංකාවේ. හරිද?
මම ඉස්කෝලේ වැඩ කරා හොස්පිටල් අයියෝ කො සිංහල අවුරුද්දට මම ඔප්පු දීපේ එකත් ඇවිල්ලා මේ පොඩි ගවන්න ඒ ඔක්කොටම කතා කරා මම බට්ට අසරණලා ඉන්නේ වරුද බට්ටම අසරණලා ඉන්නේ මේ රුමිනිය මේ ඉන්නතර බ්ලොග් එකකට බලලා දාලා තියෙන්නේ බ්ලොග් එක කවන්න ඕන නම් මෙහෙ ඉන්නේ නෑනේ මගේ ළමයා හින්දා මම මෙහෙට ආවේ මම දුක් විඳින්නේ හරිද පහුව ඒ ළමයාට අවුරුද්දට කන්න නෑ මට ළමයාට කන්න නෑ මට සල්ලි දාන්න නෑ මම ඒ දෙන්නේ කතා කරා 25000ක් දාන්න කිදෙට්ට කියලා අමෝ 25000ක් දාන්න කිව්වා මට මේක හරි කතන්දරේ තව 3 දෙනෙක් ඉන්නවා 2යි 3යි තව 3 දෙනෙක් ඉන්නවා ඒ 3 දෙනාගේම හරි විස්තරය බලලා මම අනිවාර්යයෙන් මේක නම් ගම් ඇතුව ඊළඟ වීඩියෝ එකේදී ලොබෙත් දානවා මොකද මමත් මේ පොරක් නෙමෙයි හැබැයි මේක පොරවා කියාගෙන හිට ඉන්න තමාර මිනිස්සු ඉන්නවා පරණ මිනිස්සු ඉතින් මේවා මැජික් කිව්වන් පස්සේ උඹට තියෙන රුදා මොකද්ද කියලා අහනවා මගෙන් අහන්නේ ඉතින් මට ඇති රුදාවක් නෑ මම කැමති නෑ මේ වගේ තව එකෙක්ට වෙන මට තව එක්කෙනෙක්ට කියන්න පුළුවන් මූ බීලා ඉවරලා මේ කියවනවා කියලා බීලා නෙමෙයි අන්ලා හෙම්බත් වෙලා තමයි ඔය කියන්නේ කියලා මට කියපන් කියලා තමයි මල්ලි උඹගේ වීඩියෝ එකට හරි දාපන් කියලා තමයි මට මේ වීඩියෝ එක දුන්නේ මොකද මම මේ වීඩියෝ එක දාන්න නැත්තේ මොකද මේක මිනිස්සෙගේ ගෙදර අය තාම මේ විස්තර හරි දෙයක් දන්නේ නැහැ සහ තාම ડોකියුමන්ට් කිසි දෙයක් හැදිලා නැති හින්දා වොයිස් එක දාන්නෙත් මොකද කලින් ගමන වීඩියෝ වල දාලා තියලා මට කට්ටිය මේවා කිව්වා උඹ දන්නෙත් නැහැ උඹලා පැත්තේ ඔහොම ඒවා ඇත්තෙත් නැහැ ඔහොම ප්‍රශ්න වෙන්නෙත් නැහැ කියපු මෙහෙ අර පරණය කියලා ඉන්න අන්තට්ටු දාගෙන ඉන්න කට්ටිය මෙහෙ ඔය පොරටවත් දුන්නා හැබැයි මේක තමයි ඇත්ත හැබැයි මේ මාසෙන් පස්සේ යුරෝපයේ නීති වෙනස් වෙලා තියෙන්නේ ඉතාලිය පා ඉන්න සරණාගත කේස් කිසි දෙයක් බෑ ඒක වෙන ප්‍රොසෙස් එකක් තියෙනවා එතකොට ආයි ඩිපෝට් කරනවා අදාළ රටට හෝ දැන් යන්න ඉතාලියෙන් නම් ඉතාලිය තියාගන්න නැහැ වෙනින් ප්‍රදේශයකට දූපතකට වගේ රිපෝට් කරන සීන් එකක් තියෙනවා අවුරුද්දයක් යනකම් එතනින් තෝරාගත්ත පිරිසක් ඒ කියන්නේ පහට එකක් කියලා තමයි කියන්නේ සරණාගත වෙන්නේ ඒකත් කියන්නේ කොහොමද ආගමික ප්‍රශ්නයක් හින්දා තමයි ඒකත් ගිහිලා තියෙන්නේ ඉතින් ඒක හින්දා දැන් රුමේනියාව ඇවිල්ලා ඉවරලා වෙනින් රටවල් වලට පයින්න ඒ chance එකක් නැහැ ඒකත් දැනගන්න එපා මේක මම දන්න ටිකක් හින්දා මේ කියන්නේ මම ඔක්කොම දන්නේ නැහැ හැබැයි දන්න ටික මම කියනවා එතකොට මේක තමයි ඇත්ත හරි ඒජන්සියක් බල්ලා එන්නේ එහෙම නැත්තම් ඔහෙ එන්නම් වාලේ එන්න එපා ඇඩ් දානවා ඒජන්සි වල කෙල්ලෝ එයාපෝට් එකට ගිහිල්ලා ඉවරලා අපි ගන්නවා මේ කට්ටියව මෙහෙම තමයි ගිහින් දාන්නේ මෙහෙම තමයි එකමඩේෂන් ඒ හැම දෙයක්ම පෙන්නයි හැබැයි ඒක නෙමෙයි ඇත්ත යනවා නම් හරි තැනකට වලයල්ලා ගිහිල්ලා වැඩේ කරගන්න හරියට සමහර තැන්වල දැන් කියනවා අපි මාස 6න් රුමේනියාව යවනවා කියලා. අනේ අපේ උන් ගිහිල්ලා සල්ලි බඳිනවා. මාස 6න් යවනවා කියලා මාසෙන් දෙකෙන් කොහොම හරි උන්ගේ ගාන අතේ තියාගෙන ඉවරලා කොහොම හරි උන් ඩිපොසිට් දාගෙන ඉවරලා උන් ඒකේ බෙනිෆිට් එකත් අරගෙන ඉවරලා යවන රුමේනියාවක් ඇත්තෙත් නැහැ. රුමේනියා යවනවා කියලා දැන් ඒජන්සි සෙට් එකක් එකතු වෙලා දැන් මෙහෙ ඉන්න තෝල්කයෝ එකතු කරගෙන අර දැන් මම කලින් කිව්ව එක උදාහරණයක් එතකොට ඒ වගේ එකට දීලා ඉවරලා මුංග කෙලින්ම නිකන් කුලියට දෙන සීන් එකක් කරන්නේ දැන් දවසේ මාසේ ගානට කුලියට දෙනවා ડોකියුමන්ට් එකක් හදන්න නැතුව කුලියට දෙන්න තමයි මේ ලක්ෂ 15ක් 18ක් වියදම් කරලා ඉවරලා රුමිනියා වෙන්නේ මේක එන මාෆියාවක් දැන්ට මේ කතා කරන කට්ටිය ලංකාවේ එම්බසියට විදේශ සේවයකට කතා කරලා කම්ප්ලේන් එක දාලා තියෙන හැබැයි තාමත් ඒකෙන් හරිය උත්තරයක් නැහැ මේක උත්තරය ලැබුණාන් පස්සේ මෙහෙ එම්බසි කතා කරලා ඉවරලා ඒක කරන කතාව තමයි කියන්නේ දැන් මේ කතා කරන ගොඩක් කට්ටියගේ තව දැන් මම මේ කතා කරන්නේ 4 වෙනි මාසේ තව මාසයක් යන්න කලින් ඔෆර් රිලීස් ලෙටර් ඉවර වෙනවා බහුතරයේගේ දැන්ටමත් තියෙන කට්ටිය ගොඩක් ඉවරයි සමහර රිලීස් දීලා එළියට දාලා තියෙනවා TRC හදන්න නැතුව අතේ එවලට දීලා දවස් 3-4 ඉන්න කට්ටියට එතකොට ඒ මිනිස්සු මෙහෙ අනාථ වෙලා නන්නත්තරලා ඉන්නේ එතකොට සමහරයන් ඇවිල්ලා ඉවරලා අතේ සල්ලි වලින් එකමඩේෂන් වල තාම ඉන්නවා අතේ සල්ලි දීලා කොහේ හරි එකමඩේෂන් එක 3-4 දෙනා අරගෙන එහෙම ඉන්නවා ඩුබායි වගේ
කොකෝ හරි හුණ්ඩුවක 4-5 දෙනා එකතු වෙලා සල්ලි දාලා ඉවරලා තාමත් ඉන්නවා. මම මේ කියන කතන්දර කමක් නැහැ. ගන්න මිනිස්සයා ඔළුවට ගන්න. ඒ කියන්නේ මගේ තියෙන මේකට මම මේ කියන්නේ. මගේ වචන වැරදි වෙන්න පුළුවන්. සමහර කට්ටියක හිත දෙන්න පුළුවන්. සමහර කට්ටිය මොනවද බම් මේ කියන්නේ මේ වීඩියෝ එකේ කතා කරන විදිහද මේ. එහෙම නෙමෙයි. මෙහෙම කතා කරන්නේ නැත්නම් සමහර මිනිස්සු ඔළුවට යන්නේ නැහැ. එතකොට දැන් රිලීස් දීලා ඉවරලා අඩුම ගානේ එකම දවස් 3-4ක් අඩුම ගානේ මාසයක් ගියේ මම මෙහෙ ඇවිල්ලා අලුතෙන් කවුරුක්වත් කොතනකවත් යන්නේ නැතුව පාරක් තොටක් දන්නේ නැතුව මාසයක්වත් යන්න කලින් එළියට දැම්මෙන් පස්සේ එකමඩේෂන් එකක්වත් නැතුව අඩුම ගානේ ඉතල ඉන්න එකමඩේෂන් එකනොත් එළියට දැම්මෙන් පස්සේ කොහෙද මේ මිනිස්සු යන්නේ මේක එක තැනකින් නතර වෙන්න ඕනේ නැත්තම් නතර වෙන්නේ නැත්තම් එන මිනිස්සු මේක හොයලා බලලා එන්න ඕනේ එන මිනිස්සු හොයලා බලලා එන්නේ නැති තාක්කල් අපි මෙහෙ ඉන්නේ උන්ටයි ලංකාවේ හොර ඒජන්සි වලටයි රජ මගුල් හොයලා බලලා වරෙල්ලා නැත්තම් නම් එන්න එපා මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න මේකේ වොයිස් එක කාගේද අනම්මනම් හොයන්න යන්න එපා හොයලා වැඩකුත් නැහැ මොකද මේ මනුස්සයා නන්නත්තරලා මානසික වැටලා තියෙන්නේ කොයි වෙලාවෙ වැළුවත් එන්න ප්‍රශ්නක ඉන්නේ මොනවා කරගන්නේද දන්නේ නැහැ තේරෙනවනේ කියන්නේ ආනේ මෙහෙම වැටලා යන්න තැනකුත් නැතුව ඉන්න තැනකුත් නැතුව ජොබ් එකකුත් නැතුව පඩියකුත් නැතුව ගෙදරට කියන දේකුත් නැතුව කොහොමද මේ මිනිස්සු මානසිකව ඉන්නේ කියලා ඉවරලා මේ කාලා කන්නේ ඒජන්සි කාරණා තේරෙන්නේ නැත්තම් උන්ගෙන් හුරන් කරන රුපියලක් ගානේ මුන් බඩට කනවනේ ඈ ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ හුරන් දැන් ඇත්තටම බෑ සල්ලි නැතිම මිනිහා නෙමෙයි එන්නේ දුප්පතාම නෙමෙයිනේ සාමාන්‍ය මොකක් හරි ගාලා ගේමක් ගහලා කීයක් හරි කො ණය වෙලා එන එක තමයි මෙතෙන්ට ඇවිල්ලා මොකක් හරි ගේමක් ගහගන්න හදන්නේ අන්ත දුප්පත් මේ මිනිස්සුත් නෙමෙයිනේ මෙහෙ ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලක්ෂ 15ක් 20ක් වේදම් කරන්න අන්ත දුප්පත් මිනිහෙක්ට බෑ ලංකාවෙත්. මොකක් හරි කරලා සතයක් හරි සාමාන්‍ය යම් තමන්ගේ ස්ථාවරයක් හදා ගන්න මිනිස්සෙක් තමයි මේ තමන් එතන ඉන්නම් ඊළඟ ස්ටෙප් එකට යන්න මේ try එකක් දෙන්න තමයි මේ වගේ තැනකට එන්නේ. රටේ ප්‍රශ්නයක් නැහැ රට හොඳයි රට ඇවිල්ලා ගේමක් ගහ ගන්න පුළුවන් ඕන මේ බෑ කියන තැනක් නැහැ. බෑ කියන තැන ඉන්නවනම් එයාගේ බෑ කියන මිනිස්සයාගේ මයින්ඩ් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. ගේමක් ගහ ගන්න හැබැයි කාලයක් යනවා. ඉතින් මේ කොයි වෙලාවකවත් රටේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන රටේ තැන් වල ආයතනයෙන් ආයතනයට එක එක ප්‍රශ්න තියෙනවා නැතුව නෙමෙයි ඒ ගොඩක් තැන් වලත් අපේ මෙමු තමයි කෙලවන්නේ මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න මොකද මට මේක වෛරල් වෙන්න ඕනේ නැහැ මට අපේ රට එකෙක් හරි හැදිලා ඉවරලා මේ වංචාවට අහු වෙන්නේ නැති වෙනවා නම් ඒක මට ඇති මොකද තව එකෙක් අහුවෙලා මෙහෙ නන්නත්තරලා වෙලා මම අඩුම ගානේ FB පෝස්ට් එකක්වත් දකින්න කැමති නැති හින්දායි මම මේ කරන්නේ මොකද මම මේ දවස් ටිකේම දැක්කා මෙහෙම ප්‍රශ්න ඉතින් මට පුළුවන් විදිහට මම මේ දන්න දේ කියන්න එකෙක් හරි හැදෙන්න ඒතර මේක බල්ල හරි අනේ බං මුට කෙල වුණානේ මෙහෙම වෙලා තියෙනවානේ මේ පොඩ්ඩක් හොයලා බලලා යන්න ඕනේ ඉතින් ඔය මයින්ඩ් සෙට් එක හදාගන්න දන්නේ නැත්නම් එන්නත් එපා හොයලා බලන්න තේරෙන්නේ නැත්නම් සල්ලි ගෙවන්නත් එපා කියන පරක්කුවට එවන්නේ නැහැ මාස 6න් එවන්නත් බෑ අවුරුද්දක් ගිහිල්ලා එවන්නෙත් මේ වගේ තැන් වලට නම් එන්න එපා පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරලා තව එකෙක් බේර ගන්න එහෙනම් කට්ටියටම සුබ දවසක් ගිහින් එන්න